මේ වෙලාවේ මම දකිනවා මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ මුදල් දීලා නැහැ කියලා මට පේනවා නිකන් මැජික් එකක් වගේ කියනවා. මම හිතන්නේ මුදල් දැකලා නැති කණ්ඩායම් වලට මුදල් දැක්කම මේ වගේ අදහසක් මතුවෙනව වෙන්න පුළුවන්. ඒ ගැන අනුකම්පා කළ යුතුයි. මට මතකයි 2003 මහා ගම් වතුර මට මතකයි 2016 මහා ගම් වතුර මේ වගේම තමයි උඩුගුවනින් යනකොට අපි දැක්කේ වහලවල් පේන්නේ නැති ජලාශ. අපි ගත්තොත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව වගේ තැනක ජල කඳ උසයි හයි ටෙන්ෂන් ලයිට් කණුවට වඩා උඩින්. ඉතින් එහෙම අවස්ථා අපේ අටවන හිටපු ජනාධිපතිතුමා හසුරුවල තිබෙනවා. මට මතකයි මේ අවස්ථාවේ විශේෂයෙන් කළුතර ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 17කට මේ හානි සිදු වෙනවා. තේකම්මල් තිබෙන ප්‍රදේශ මට මතකයි. මේ තේකම්මල් වලට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඒ අවස්ථාවේ ලබා දුන්න ලක්ෂ 100, ලක්ෂ 200, ලක්ෂ 300 නවත නොගෙවන තෑගි මුදල්. ආපහු එහාකින් ඒවා ඉල්ලුවේ නැහැ. ඒවා දුන්නේ තේකම්මල් යථා තත්වයට පත් කිරීම. ඒවැ ලේඛන අවශ්‍ය නම් ලංකාවේ තේකම්මල් කීයකට ලක්ෂ 300, 400, 500 දීලා තියෙනවද කියලා මගේ මතකයේ හැටියට බිලියන එකක් තේකම්මල් වලට විතරක් දුන්නා. ඒකට දැන් මේ නැතිවිච්ච කර්මාන්ත සියල්ලක් නැකිටවන්න අවශ්‍ය කරන පූර්ණ ශක්තිය ලබා දී යුතුව තිබෙනවා. ඉතින් මේවා අපිට හසුරුවලා අත්දකලා ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ක්‍රියා කළා අපිට තිබුණු අත්දැකීම් සම්භාරයක් තමයි මේ කියන්නේ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණියන් ආධාරයක් කළා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එහෙම කරනවද? ඔව් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බෞද්ධ දර්ශනය අනුවනේ ක්‍රියා කරන්නේ. එතකොට එතුමා කොයි අවස්ථාවකවත් මේ මොනවද එකතු කිරීම එහෙම නැත්නම් ගොඩගසා ගැනීම එහෙම නැත්නම් තමන්ගේ නමින් පදනමක් ආරම්භ කිරීම එහෙම නැත්නම් තමන්ගේ නමින් පාරක් නම් කර ගැනීම එහෙම නැත්නම් තමන්ගේ නමින් ගුවන්තොටුපළක් නම් කර ගැනීම එහෙම කරන නායකයෙක් නෙවෙයි. එතුමා බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ බුද්ධිය දැනුම මහජනයට ලබා දීම අර සියලු සල්ලි වලට වැඩිය මහා පිංකමක් කියලා බුදුදහමේ සටහන් කරලා තිබෙනවා. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න.